Hi guys, welcome to another Tech Geek YouTube channel එක ගාලා හැමෝම අද ඔයාලට අරන් ආවෙ තියෙන්නේ. ගෙදර ඉඳන් keyboard එක මගින් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඕනම කෙනෙකුට මේ විදිහට සල්ලි හේීමේ හැකියාවක් තියෙනවා. මම කියන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුළුවන්. මේක ඇතුලේ වැඩ කරලා තමයි මම මේක සල්ලි හොයන්න ඕනේ. මොකද අද වෙනකොට ගොඩක් අය කියනවා නිකන් ඉඳලා මෙච්චරක් හෙව්වා හැකි මෙච්චරක් හෙව්වා හැකි කියලා. ඉතින් මම කියනවා ඔයාලට නිකන් ඉඳලා නම් මේක ඇතුලේ සල්ලි හොයන්න බෑ. ඉතින් මේක ඇතුලේ ඔයා account එකක් හදාගෙන ඔයා වැඩ කරලා තමයි මේක සල්ලි වහන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද account එකක් හදලා කොහොමද ඔයා මේකට bid එකක් දාලා ඔයා මේක වැඩ කරන්න පටන් ගන්න. ඔයා මේක කොහොමද සල්ලි transfer කරගන්න කියන එක ගැන තමයි අද ඔයාලට අරන් තියෙන්නේ. ඉතින් මේ මම අරන් යන පළවෙනි e-money වීඩියෝ එක නෙමෙයි පළවෙනි විදිහට e-money වීඩියෝ එක මම අරන් තියෙනවා YouTube channel එක create කරගන්න එක. ඊට පස්සේ අරන් ආවම Facebook page එක කරා කොහොමද සල්ලි හොයන්නේ කියන එක. අද අරන් යන මේ විදිහට website එක කරා කොහොමද අපි type කරලා සල්ලි හොයගන්නේ කියලා. ඇත්තම මේ ස්කෝලන මොකක්ද කරන්න පුළුවන් වැඩක්. මේක මොකද වයස බලපාන්නේ නැහැ කිසිම කෙනෙකුට. ඉතින් අපි එහෙනම් ගිහින් බලමු කොහොමද මේක කරන්නේ කියලා. අනිවාර්යෙන් මතක් කරනවා තාමත් Tech Geek subscribe කරලා නැත්නම් යට තියෙන රතු බල subscribe බටන් එක දැන් subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව දෙයක් කියනවා මේක කාටවත් share කරන්න එපා. ඔයා මේක තනියම හංගගෙන කරන්න ඕනේ වැඩක්. share කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාගේ ෆෝන් එකේ Chrome browser එක හරහා මේ විදිහට ඉන්ටර්නෙට් එක log වෙනවා. log වෙලා freelancer.com එහෙම නැත්නම් යට description එකේ තියෙනවා link එක. ඒ link එකෙන් හරි ගිහිල්ලා මේ website එකට මේ විදිහට login වෙන්න. ඉතින් මම මේ විදිහට උඩ තියෙනවා sign up එයාගේම login in කියලා. ඉතින් මම sign up කියනකොට click කරලා මේ විදිහට sign up වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකට අපි log වෙනවා. මේක ඔයාලට පුළුවන් Google හරහා එහෙම නැත්නම් Facebook account එක හරහා කෙලින්ම join වෙන්න. එහෙම නැත්නම් යට මේ විදිහට බලා ගන්න පුළුවන් first name එක last name එක email එක වගේම ඔය password එක මේකට add කරලා ඔයාලට මේකට sign up වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම ආයේ මේ විදිහට first name එක last name එක add කරගන්නවා. ඉතින් මේ විදිහට මම ආයේ first name last name email address එක ඒ වගේම password එක add කරගෙන මේකට log වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේකෙන් ඔයාලට මුදල් හිමීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ ෆ්‍රී ටයිම් මේ කියන්නේ පාර්ට් ටයිම් කරන කෙනෙකුට රුපියල් 6000ක් වගේ මුදලක් ෆුල් ටයිම් කරන කෙනෙකුට ඊට වඩා විශාල ලොකු මුදලක් වුණත් හොයන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මම ඊමේල් එක දීලා මම පාස්වර්ඩ් එක මෙතනට මම ටයිප් කරනවා. විශේෂයෙන් පාස්වර්ඩ් එක ටයිප් කරනකොට මේක ඉලක්කම් ඒවා නැත්නම් අකුරු කොහොම හරි මේකට 6කට වැඩි වෙන්න ඕනේ කියලා මෙයාලා මෙතන යට දීලා තියෙනවා. ඉතින් අපි මේකට strong password එකක් දෙමු. දීලා මේ විදිහට යට තියෙනවා I agree to the freelancer කියලා. ඉතින් ඒකට ටික් එකක් දාගෙන join freelancer කියන එක හරහා මේකට join වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ ටික් එක දාගන්නවා. දාලා join freelancer කියන එකට ක්ලික් කරගෙන මෙන්න මේ වගේ interface එකට තමයි අපි අරන් එන්නේ. ඉතින් මෙතනින් අපිට suggest කරගන්න පුළුවන් අපිට දෙන නමක්. ඉතින් මම මෙතන suggest කරගන්නවා මට ජනිඩ්ඩි 41 කියලා තියෙනවා, ජනිඩ්ඩි 8 කියලා තියෙනවා. ඊට පස්සේ ජනිඩ්ඩි 9 කියන එක ඔප්ෂන් එකක් දීලා තියෙනවා. එහෙම නැතුව ඔයාලට කැමති දෙයක් නමක් මේකට දාගන්න ඕන නම් ඔයාලට ඒක ටයිප් කරන්න පුළුවන්. හැබැයි මම හිතන විදිහට ඉලක්කමක් අගට ටයිප් කරගන්න ඕනේ. මම ජනිඩ්ඩි 9 කියන එක දීලා next කියන එකට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම අරන් යනවා I want to work I want to hire කියලා. ඉතින් මම මෙතෙන් දෙන්නේ වැඩ කරන්න. ඔයත් දෙන්නේ වැඩ කරන්නනේ. ඔය I want to work කියන එකට ක්ලික් කරගන්න. yo brother ඉතින් මේ විදිහට ඊට පස්සේ ආයි ලෝඩ් වෙනවා. ඉතින් අපි බලමු කොහෙටද මේක ලෝඩ් වෙලා අපි වැටෙන්නේ කියලා. ඉතින් මෙතන වාගෙන් අහනවා වාගේ ස්කිල් එක මොකද්ද? ඔය කැටගරි එක මොකද්ද කියලා. ඉතින් යාළුවනේ ඇත්තම කිව්වොත් කැටගරි අති විශාල ප්‍රමාණයක් මේකේ ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ කැටගරි වල අද ඔයාලට අරන් ආවේ සටපට ගාලා ටයිප් කරලා කිටි කිටි ගාලා සල්ලි ගන්න පුළුවන් ඔප්ෂන් එකක් නිසා අනිවාර්යෙන් ඔයාලා යන්න ඕනේ කැටගරි වල රයිටින් and content කියන එකට. ඉතින් මේකට ගිහිල්ලා ඔයාගේ තියෙන ස්කිල්ස් මෙතනින් ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයාලට ස්කිල් 10ක් මෙතන 20ක් සිලෙක්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම අදට ස්කිල් 10ක් සිලෙක්ට් කරගන්න මොකද මේකේ තියෙන ස්කිල් 20ක් මට කරන්න හැකියාවක් නැහැ. ඉතින් මට හැකි ස්කිල් 10ක් මම විදිහට සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට බලාගත්ත හැකි මේ ස්කිල් එක තියෙන ජොබ්. ඉතින් මෙතන ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජොබ් 27යි ජොබ් 13 තියෙනවා. මම සිලෙක්ට් කරගත්තට ඔයාලට ඊට වඩා ලොකු ජොබ් ප්‍රමාණයක් තියෙන ස්කිල් සිලෙක්ට් කරගත්තොත් සමහර විට වැඩි ඉන්කම් එකකට යන්න හැකියාවක් තියෙනවා. වගේම සමහර මේ
අඩු ජොබ්ස් තියෙන මේවල ගොඩක් අය වැඩ කරන්නේ නැහැ. එතකොට ඔයාලට ජොබ් එකක් සෙට් වෙන්න පුළුවන්. ප්‍රවණතාවය වැඩි කියන එකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේ විදිහට ස්කිල් ටික ඔයාලා සෙට් කරගත්තට පස්සේ next කෙනෙකුට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන එනවා link your account කියලා. ඉතින් විශේෂයෙන්ම කියනවා මෙතන Facebook එක හරිය LinkedIn එකයි කර හැකි නැත්නම් ඒක අත්‍යවශ්‍යම නැහැ. ඉතින් skip කියන එක දෙන්න. ඉතින් මේ විදිහට ඊට පස්සේ ඔයාගේ name එක profile photo එකක් add කරගන්න කියලා එනවා. ඉතින් මම next කියන එකට ක්ලික් කරලා මේ විදිහට යනවා. ඊට පස්සේ මෙතනින් අහනවා what do you do? what do you do? ඉතින් ඔයා මොනවද කරන්නේ? ඉතින් මෙතෙන්ට දෙනවා මම typing and writing කියලා. මොකද මම මෙතෙන්ට ආවේ කෝල් ගන්න නෙමෙයි යාළුවනේ typing and writing කරන්න. ඉතින් මම typing and writing කියන මේ විදිහට මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාගෙන පොච්චි description එකක් දාන්න ඕනේ. ඉතින් අපි පහේ පන්ති ඉඳන් description දෙයක් දෙනවානේ. myself කියන්නේ ඉතින් ඔයාලා මෙතෙන්ටත් myself කියන්නේ ළමයි ලියන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ ටික මේ විදිහට ෆිල් වෙනකම් මම ඔයාලට චූටි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අරන් එන්න. ඉතින් යාළුවනේ අද අපිට දායකත්වය දෙන්නේ ෆ්ලවර්ඩ් කියන පුංචි ආයතනයෙන්. ඉතින් මෙයාලා කරන්නේ ඔයාලගේ උපන්දින එහෙම නැත්නම් ආදරණීය දවස්. ඒ කියන්නේ ඔයාගේ ආදරණීයන්ට අවශ්‍ය සියලුම gift box, ඒ වගේම teddy bearsලා, ඒ වගේම flower buckets වගේ ඔප්ෂන් වලට මෙයාලා හරහා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යට තියෙන description එකේ එයාලගේ නම්බර් එක, එයාලගේ Facebook page එකේ link එකත් ඔයාලට එතන බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එයාලා තමයි ගිය පාර මට Facebook එක හරහා උපයද්දි මම ඔයාලට කියලා දුන්නා Facebook account එකක් කොහොමද create කරගන්නේ කියලා. ඉතින් account create කාට හරි account එකක් create කරලා දීලා page එකක් හදලා දීලා සල්ලි වෙන්නේ කොහොමද කියන එකත් ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒකට අනුග්‍රහය දුන්නේ එයාලා page එක create කරේ මම ඒ වීඩියෝ එක හරහාම තමයි. ඉතින් ඔයාලට එයාලා හරහා මල් බොකට් නිරදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඇඩ්වර්ටයිස්මන්ට් එක මෙතන ඉවරයි. අපි යන් ආයේ වීඩියෝ එකට. මේ විදිහට ඔයා ගැන මේ විදිහට පුරව ගන්න ඕනේ. ඉතින් දැන් myself කියන කියලා දානකොට මෙතනට ඔයාලා දාන්න පුළුවන්. ඔයාගේ නම දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන මොනවද skills කියන ටික දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාට දාන්න පුළුවන් ඔයාගේ living එක. ඉතින් මේ විදිහට මෙතන ඔයාට ඕන විදිහට වචන 100කට අඩු නැති පුංචි description එකක් තමයි ඔයා fill කරගන්න ඕනේ. ඉතින් මේකේ අකුරු 100කට වැඩි වෙන්න ඕනේ. නැත්නම් 100ක් හරි වෙනවා. ඉතින් මම මේක මේ විදිහට type කර ගන්නවා. ඉතින් මම මේ විදිහට මෙතන මේක write කරගෙන ඊට පස්සේ මේ next කියන උඩ click කරනවා. ඊට පස්සේ මේ විදිහට එනවා what language එක set කරන්න. ඉතින් මෙතන language එක set කරගන්න ඕනේ English කියන එක. මොකද මෙතන හැමදේම කියන්නේ English වලින් තමයි අපිට මෙහා කරන්න පුළුවන්. ඉතින් මෙතන ඊට පස්සේ ආයේ birth of date කියන උපන්දිනය අහනවා. ඉතින් මේ විදිහට ඔයා උපන්දිනේ මෙතන set කරගන්න ඕනේ. මම මෙතන උපන්දිනේ මෙතනට දාගන්න. ඊට පස්සේ මේක මේ දෙකම set කරගත්තට පස්සේ ඔයාට යට තියෙනවා next කියන item එක. ඉතින් මේක උඩ click කරලා ඔයාට මෙන්න මේ විදිහට email verification එක කරගන්න වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියනවා ඉතින් email එකක් එනවා ඔයාගේ phone එකට. ඉතින් එන email එක email එකට ගිහිල්ලා ඒකේ verify my email කියන එක click කරාට පස්සේ මේ විදිහට email verification එක on වෙනවා. ඊට පස්සේ මෙතන payment verification එක ඔයාලා skip කරන්න පුළුවන්. මොකද ඔයාලට පහු වෙලා මේක verify කරගන්න පුළුවන්. ඊළඟ මේක skip කරලා යන්න වීඩියෝ එකට. මේක මේ විදිහට skip කරගෙන වීඩියෝ එකට log වෙනවා. ඊට පස්සේ අපි අරන් යනවා guys මෙන්න මේ වගේ ආය ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතනින් membership today ඉතත් skip කරගන්න. මේකත් ඔයාලා skip කරගන්න පුළුවන්. මොකද ඔයා කොහේ හරි වැඩ කරලා තියෙනවද ඒක අහන්නේ. ඉතින් ඒකත් skip කරගන්න. ඊට පස්සේ එතෙන්ට ඒකත් finish කෙනෙකුට click කරගන්න. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට බලා ගැනීම හැකියාව තියෙන. ඉතින් මේ තියෙන browser එක මේක හරහා වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ creative writing හරහා ආපු job එකක්. මෙතන බලා ගන්න පුළුවන් අපිට මෙයාලා මේකට ගෙවනවා කියනවා. ඉන්දියන් රුපියල් 12500ක් ගෙවනවා කියනවා. 37500 දක්වා බජට් එකක් තියෙනවා යාළුවගේ. ඒක ෆිල් කරලා දෙනවට අපිට මෙතන USD ඩොලර්ස් 5ක අගයක් තියෙනවා පැයකට. ඉතින් මෙතන PDF එක ට්‍රාන්ස්ෆර් කරනකොට බලාගත්ත හැකි ඩොලර් 50කට වඩා වැඩි අගයක් අපිට ගෙවනවා කියලා මෙයාලා දාලා තියෙනවා.
ඉතින් මේ විදිහට ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ජොබ්ස් ඔයාලට මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මම කියලා දෙන්න. තව වෙන වීඩියෝ එකකදී ඔයාලට මේකට බිඩ් එකක් හරියට ෆිලට් කරගන්න කොහොමද කියන කියලා දෙන්න. මොකද ෆෝන් එකෙන් මෙතන බිඩ් එකක් දාන්න විදිහ කියලා දෙන්න ටිකක් අමාරුයි. ඒක වෙන වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න. කොහොමද හරියට බිඩ් එකක් දාන්නේ කියලා. නැත්තම් හරි ඔයාලට පුළුවන් මේ විදිහට බිඩ් එකක් දාන්න. ඔයාලා මේ ජොබ් එක මේක කරනවා නම් ඔයා මේ ජොබ් එකට මේ විදිහට උඩින් සිලෙක්ට් කරගත්තට පස්සේ එයා මේක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. ඉතින් මේ තියෙන ඔයාගේ ජොබ් එක. ඉතින් මේක ඔයාලට මේක උඩින් about එක කියලා බලාගත්ත හැකි බලලා ඔයාලට මේක කරන්න පුළුවන් නම් මෙතන මේකේ යටටම ආවට පස්සේ මෙතන ඔයාලට දාගන්න වෙනවා මෙතන. අපේ ඩොලර් ප්‍රමාණය තියෙන අපෑයකට කීයද ගන්නවා මේකට 10ක් කියලා විතර දාගන්න. දාගෙන එතන කියලා තමයි චූටි මෙයාලා ඇත. මොකද මම ප්‍රොෆයිල් ෆොටෝ එකක් මෙතන ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ යට තියෙන view a bid again කියලා ඒකට ක්ලික් කරගෙන ඔයා එතෙන්ට description එකක් දීලා ඔයාට bid එකක් ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට උඩ තියෙන සීනුවායේ අයිකන් එක ක්ලික් කරත් ඔයාලට එන ජොබ් එකේ notification මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තියෙන ඔයාලට එන ප්‍රොජෙක්ට් වලට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේවට සටගාලා බිඩ් එකක් දාන්න ගියා තමයි ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා බිඩ් 4ක් 5ක් දාන එක බිඩ් එකක් අනිවාර්යෙන් ඔයාලට එනවා. ඉතින් ඔයා කස්ටමයිස් එක ඊට පස්සේ කතා කරලා ඔයාගේ බිඩ් එක ඔයාගේ වර්ක් එක හරියට කරලා ඒක සබ්මිට් කරලා සල්ලි ලබා ගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. ඉතින් බිඩ් එක දැම්මම පස්සේ බිඩ් එක කන්ෆර්ම් වුණොත් එතෙන්ට තමයි එන්නේ ඔයාගේ මේක. ඉතින් ඔයාලට පෙන්නන්න මේ කොහොමද සල්ලි ගන්න කියලා. මෙතන තියෙන withdraw funds කියලා තියෙන මේ withdraw fund කියන එක උඩට ගියාට පස්සේ ඔයාට සල්ලි ට්‍රාන්ස්ෆර් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නේ PayPal account එක කරා. මොකද මේකෙන් ලංකාවට කෙලින්ම සල්ලි ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මේක කෙලින්ම සල්ලි account එකෙන් ගන්නවා නම් PayPal account එක කරා තමයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඩොලර් 30ක් වගේ මුදලක් ඩොලර් 30කට වඩා වැඩි මුදලක් තමයි ඔයාලට කෙලින්ම මේකෙන් එකපාර ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 30කට අඩු මුදලක් ඔයාලට ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඔයා හරියට ඩොලර් 15ක වගේ ජොබ් එකක් ඩොලර් 25ක ජොබ් එකක් වගේ ජොබ් දෙකක් විතර කරාට පස්සේ ඔයාලට ඩොලර් 30ක වගේට වැඩි අගයක් කෙලින්ම හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද යන ඩොලර් රේට් එකත් එක්ක අනිකමට කැල්කියුලේට් කරලා බලන්න ඩොලර් 30ක් කියන්නේ කීයද කියලා. ඉතින් එතකොට ඔයාලට බලාගත්ත හැකි දවසකට හොයන්න පුළුවන් ඉන්කම් එක කීයද කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක වන්න වගේ හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට බාන ෂෙයා කරන්න. අනිවාර්යෙන් යට තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා ටෙක් එකේ කියන channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ කරගෙන බලපෑති අද සම්බන්ධව මේ ටෙක් ගීක්